ආන්ති කියන දරුවා දෙවියන් වහන්සේට ස්තුති කරනවා. හර්ෂණී කියන දරුවාට තමයි එයා මේ ස්ථානයේ ඕපනින් එක දවසේ මේ දරුවා ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා පාලකතුමාට කියලා තෙල් බෝතලයක් යාඥා කරගෙන ගෙනිලා තියෙනවා. එයාට අවුරුදු දෙවියන් වහන්සේ ඒ සහෝදරිගේ ඉතින් එයාට කිව්වලු එක තොවිල් කරාලු හරියන්නේ නැහැලු. ඉතින් එක තොවිල් කරාලු එයාට හරි ගියේ නැහැලු. නූල් දැම්මලු හරි ගියේ නැහැලු. ඉතින් මෙයා හිතුවලු මෙයාගේ සිතට දැනුණලු මේ මගේ සභාවේ දේවදාසියන් කියලා තෙල් බෝතලයක් අරගෙන යාඥා කරලා ගෙනියමු කියලා. ඉතින් මෙයා ඒ තෙල් බෝතලේ වස්ත්‍ර බෝතලේ අරන් යාඥා කරාලු. යාඥා කරගෙන ගිහිල්ලා දුන්නාලු. ඉතින් මේගොල්ලන්ගේ සමිතියේ මුදල් ගන්න සර් කෙනෙක් ඉන්නවලු. ඒ සර් ක්‍රිස්තියානිලු. ඉතින් මෙයා ගිහිල්ලා ඒ සර්ට කියවලු මේවයි සර් මම අපේ සභාවේ මේව තෙල් එකකුයි වතුර එකකුයි යාඥා කරලා ගෙනාවා. ඊට පස්සේ මෙයාට නිසාන්ති ඔයා ඒක දෙන්න එයාට කියලා. ඉතින් ඒ තෙල් ටිකක් අටට වැක්කෙලවලු. වතුරත් වැක්කෙලවලු ඒ සහෝදරියගේ. ඒක දීපු වෙලාව ඉඳලා පුදුම සාක්ෂියක් මේක. හරක් මස් තමයි ඒ කොඩි මිනිහෙක් කරලා එයාගේ බඩට ඒ සහෝදරියගේ දීලා තියෙන්නේ. හරක් මස් තමයි ඒ කොඩි මිනිහෙක් කරලා දීලා තියෙන්නේ. ඒක දීපු වෙලාව ඉඳලා ඒ සහෝදරියට ඒ හරක් මස් කෑලි ඒ ටොයිලට් ලූස් මොෂන් වලින් ඒ හරක් මස් ඒකම කෑලි ඉතින් ඒක නේද මෙයාට කෝල් කරලා අනේ නිසා කිව්වේ ඔයා දුන්න ඒ තෙල් එකේ මම ඔයා කඩට වැක්කේවා නේද මම එක කාපු දෙය අවුරුද්දකට වැඩි කාලයක් ඒ කෑව ආරක් මාස් එක කිසිම වෙනව වෙලා නැහැ ඒකම ඒ ආරක් මාස් නිලවලවත් මොකුත් නැහැ ඒ දුක්ඛින සිටින්ම ටොයිලට් එකට වැටුණා ඉතින් එයාට ඒ ලූස් මොෂන් නෙමෙයි ඒක ඒ ආරක් මාස් තමයි ලූස් මොෂන් මාර්ගයේ ගියේ ඉතින් ඒ කොටි මෙලෙන් දෙවියන් වහන්සේ විදහාස් කරපු නිසා මේ සහෝදර දෙවියන් වහන්සේ දෙවියන් කරලා මේ අවුරුද්දකට වැඩි කාලයක් ඉතින් මේ සහෝදරියේ විශ්වාසයෙන් දෙවියන් කගෙනිලා දෙවියන් වහන්සේගේ විශ්වාසයෙන් යදිලා තියලා ඉතින් ඒ කොටි මෙලෙන් විදහාස් කරපු නිසා දෙවියන් වහන්සේට අද දවසේ මේ උදාන දරුවට ජීවමානය කියලා දෙවියන් වහන්සේ පෙන්නනවා මේ ආත්මේ නිරාශ තමයි ශුන්‍ය නිසා දෙවියන් වහන්සේට අද දවසේ ස්තුති කරමින් ප්‍රශංසා